පුංචි දුවේ පුතේ අද අපි ඔයාලට ගෙනල්ලා එන්න සූදානම්ින් සිටින්නේ සිංහල 8 ශ්‍රේණිය පළවෙනි පාඩම. ඉතින් මේ පාඩම අපි හරිය වෙනස් විදියට තමයි අද අරගෙන ඉන්නේ. ඒ තමයි අපි පාඩම සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. ඔයාලට තියෙන්නේ අහගෙන ඉන්න පමණයි. එහෙනම් සූදානම්ින් සිටින්න අපි වීඩියෝට යමු. ජනකතාව හා ජනකවියා යනු ලියා තැබීමකින් තොරව පරම්පරාවෙන් පරම්පරාවට ගෙනීමෙන් ජනයා අතර ප්‍රචලිත වූ සාහිත්‍ය නිර්මාණයයි. මිනිසාගේ දුක වේදනාව සතුට විනෝදය හා බැඳුණු ජන සාහිත්‍ය අද වන විට ඒවා බිහි සමාජ හා සම්බන්ධයක් නැති නූතන රසිකයන්ගෙන්ද වින්දනයට බඳුන් වෙයි. ජන කොට්ටාසයක් සතු ඥාන සම්භාරය පරපුරකින් පරපුරකට පවරාදීමේ මාධ්‍යයක් වන ජන සාහිත්‍ය සංස්කෘතියේ කැඩපතක්සේ සැලකෙන බැවින් ඒවා බිහි සමාජයේ ජනදිවි පෙවෙත හැදෑරීමටද වැදගත් වේ. පුරණෝක්ති, මිත්‍යා කතා, උපමා කතා, වීර කාව්‍ය ආදී වශයෙන් ජන සාහිත්‍යයේ විවිධ ප්‍රභේද වේ. ජන කතාවක ප්‍රධාන අරමුණු කිසියම් අර්ථෝපදේශයක් හෝ උපහරණයක් ගෙන හැරපෑමයි. මිනිස් මහිමය තන්මැසි නුවණ විචක්ෂණ භාවය ප්‍රකට කිරීම ජන කතාකරුවාගේ පරමාර්ථයයි. මිනිසා හා සමාජය තේරුම් ගැනීමට මේ සාහිත්‍යාංශය බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ජන කතාවක රසය ඉස්මතු වන්නේ එහි අන්තර්ගත සරල හා රසවත් යෙදුම් නිසාය. ජන කතාවකට සවන් දීමේදී රස විඳීමට හා සාම්ප්‍රදායික යෙදුම් පිළිබඳ අවබෝධයක් ලැබීමට මේ පාඩම ඔබට උපකාර වනු ඇත. එහෙනම් පුංචි දුවේ පුතේ අපි අද 8 ශ්‍රේණිය පළවෙනි පාඩමත් එක්කයි සම්බන්ධ වුණේ. එහෙනම් ඔයාලගේ දැනුම වැඩි කරගන්න මේ වීඩියෝ මේ පාඩමට දිනකට දෙවරක් තුන් වරක්වත් සවන් දෙන්න. අපි නැවත හමු 8 ශ්‍රේණිය දෙවැනි පාඩමත් සමගින්.